ඔන්න එහෙනම් කිව්වා වගේම Zoomtask application එකට register වෙන හැටි ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ගේම් ගාලා සල්ලි හොයන්න කැමති අය අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම තවත් අයට මේක අවශ්‍ය වෙයි කියලා හිතනවා අනිවාර්යෙන් share කරන්න අමතක කරන්න එපා. subscribe කරන එක පැත්තකින් තියලා අනිවාර්යෙන් like එකක් දාලා comment එකක් දාලා යන්න අදහස් හැමදේම. එහෙනම් අපි දැන් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම කරන්න ඕනේ ඔයාගේ Play Store එකට යන්න. Play Store එකට ගිහලා මෙන්න මේ application දෙක අනිවාර්යෙන් download කරගන්න. මතක තියාගන්න මේ application දෙකෙන් MetaMask එක iOS වලට support කරනවා. හැබැයි Zoomtask කියන එක iOS වලට support කරන්නේ නැහැ. ඒක application එකක් විදිහට නෑ. හැබැයි ඔයාලට පුළුවන් Android එකක් නැත්නම් ඔයාලට Apple එකකුයි එහෙම නැත්නම් tab එකක් වගේ තියෙනවා නම් ඒකට use කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට laptop එකක් වගේ තියෙනවා නම් ඒක හරහා ඔයාලට සාමාන්‍ය දේවල් ටිකක් කරගන්න පුළුවන්. මොකද application download කරගන්න බෑ ඔයාලට මේ laptop එකක් වගේ තියෙනවා නම්. laptop එකක් තියෙනවා නම් ඒකට වෙනම application download කරගන්න ඊට පස්සේ PC එක හරහා ඒ games play කරන්න වෙනම system තියෙනවා. ඒ දේවලුත් අවශ්‍ය නම් අනිවාර්යෙන් කියන්න comment එකක් දාන්න මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලා Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා මෙතනින් Play Store එකෙන් ඔයාලා search bar එකෙන් search කරගන්න. දැන් මම search දැන් download කරලා තියෙන්නේ. Zoomtask කියලා search කරා. ඔන්න බලා ගන්න පුළුවන් මම download කරලා තියෙන්නේ application එක. ඒතකොට මේ දෙකක් නෙවෙයි තියෙන්නේ එකයි. එකම application එක. මේක download කරගන්න. ඊට පස්සේ MetaMask එක අනිවාර්යෙන් download කරගන්න. මොකද ඒක හරහා තමයි ඔයාගේ dollars ටික ගන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් MetaMask එකක් හදන හැටි වෙනම වීඩියෝ එකක් මම දාන්නම්. MetaMask account එක හදන හැටි. මේකේ Zoomtask account එකක් හදන හැටි ඔයාලට සරලව මම පැහැදිලි කරන්නම්. දැන් මෙතනින් ගියා මම log out වෙන්නම් මේ මගේ account එකෙන්. log out වෙලා එතනින් log out දුන්නා. ඊට login option තුනක් තියෙනවා. මෙතනින් Google එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් Facebook දෙන්න පුළුවන්. ඔයාලා මේ දෙක දුන්නොත් ඔයාලගේ wallet එක ආයේ වෙනම ගිහිල්ලා connect කරන්න ඕනේ. ඒ නිසා ඔයාලා කෙලින්ම select කරන්න wallet connector කියන එක. ඕනේ. ඒ නිසා ඔයාලා කෙලින්ම wallet එකක් හරහා මේක log වෙනවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ Binance account එකක් තියෙනවා නම් Binance එකේ wallet එක හරහා log වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තව option තුනක් තියෙනවා. ඊට පස්සේ තවත් මෙතනින් අපිට wallet select කරන්න පුළුවන්. මෙතන ගොඩක් wallet පෙන්නවා. මේ වගේ ඔයාලට log වෙන්න පුළුවන්. එතකොට දැන් මම මෙතනින් back වෙලා MetaMask කියන එක මෙහෙම select කරනවා. හරිද? MetaMask කියන එක select කරාට පස්සේ අපේ MetaMask එකේ app එක තියෙනවා නම් ඒ app එකට ඔටෝම යනවා. දැන් මම මෙතනින් log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මම දැන් මේක link කරලා තියෙන account එකනේ. ඒකට මගේ දැන් මේ ඊයේ withdraw කරපු 0.39ක් ඒක දැන් මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් මම connect දෙනවා. ආයෙ confirm වෙනවා. ඊට පස්සේ ආපහු අපේ Zoomtask application එකට return ආපහු එනවා. මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ දැන් මම සත ගානක් මෙතන එකතු කරලා තියෙනවා. ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන් 0.1 එකක් කියන්නේ 0.10ක් ඩොලර්ස් වලින්. හරිද? ඊට පස්සේ මේකේ withdraw minimum payment එක තියෙන්නේ 0.05. app එක register වුණාට පස්සේ ලොකු දේවල් කරන්න නැහැ. ඔයාලගේ wallet එක connect වෙලා නැත්නම් ඔයාලා Gmail එකකින් නම් log උනේ ඔයාලට මෙතනින් අනිවාර්යෙන් wallet එක connect කරන්න කියනවා. එතකොට ඒක හරහා ඔයාලට connect කරගන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා අපව Zoomtask dashboard එකට. dashboard එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කියවනේ ඔයාලට daily reward එකක් තියෙනවා කියලා. මෙන්න මේක තමයි daily reward එක. එතකොට මම අද මේ claim කරලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ මේක හැමදාම දවසපතා claim කරන්න. මෙතන පල්ලෙහාට යනකොට ඔයාලට තව මෙතන එක complete කරන්න missions තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන videos බලන්න. YouTube videos. එතකොට මේ වීඩියෝ එක බලන්නේ කොහොමද කියන එකත් මේ කට්ටිය කියනවා. මේ තියෙන්නේ මේ task එක කරන්න තියෙන්නේ search කරන්න කියනවා earn money online කියලා. ඊට පස්සේ දැන් අපි earn money online කියලා search කරපුවාම මොකද්ද වීඩියෝ එක කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මේ කට්ටිය sample එකක් දීලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ එක තමයි ඔයාලා suggest කරගන්න ඕනේ කියන එක. ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ thumbnail එක
මෙතනින් අපිට දාලා තියෙනවා. මෙන්න මේ වීඩියෝ එක හොයලා තමයි අපිට බලන්න තියෙන්නේ. ඊට පස්සේ මේ වීඩියෝ එක හොයලා දැන් අපි ගියා ගියමුකෝ. ඊට පස්සේ ගිහිල්ලා කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක විනාඩි 2 වරනකම් බලන්න ඕනේ. ඊට පස්සේ ලයික් එකක් දානවා. ලයික් එකක් දාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එකක්. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අගම තියෙනවා Zoom Task කියලා ලින්ක් එක. ඒකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ රිවෝඩ් එක හම්බ වෙනවා. ඔයාලට දැන් මම ඒක කරලා පෙන්නන්නම්. දැන් අර වීඩියෝ එකනේ තිබ්බේ. ඊට පස්සේ මම දැන් මෙතනින් සර්ච් කරගන්න ඕන නිසා මම ඔන්ලයින් ඒක කොපි කරගන්නවා. කොපි කරලා මෙතනින් ටාස්ක් කියන එක දෙනවා. ස්ටාර්ට් ටාස්ක් කියන එක දුන්නාම අපි කෙලින්ම යන්නේ YouTube එකට. ඔන්න බලන්න. හරි. දැන් ඔන්න YouTube එකට තමයි ආවේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතනින් search කියන එක දීලා මෙතනින් paste කරනවා. ඊට පස්සේ search දුන්නාම අපිට දැන් බලා ගන්න පුළුවන් අර වීඩියෝ එක මෙතන තියෙනවද කියලා. හරිද? මේ වීඩියෝ එක නෙවෙයි. මෙන්න තියෙන වීඩියෝ. මේ තියෙන වීඩියෝ. මේ වීඩියෝ එක බලලා දැන් ඔන්න විදියට සවුන්ඩ් අඩු කරන්න. මේ වීඩියෝ එක විනාඩි 2 කරනකම් බලන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහා මේ තියෙන්නේ. පල්ලෙහා Zoom Task 110ක බෝනස් එකක් කියලා. අන්න ඒ ලින්ක් එක ක්ලික් කරනවා. ඒ ක්ලික් කරාට පස්සේ අපි යනවා අපේ Zoom Task එකට. ඇප්ලිකේෂන් එකට හරිය නැත්නම් ඔයාගේ බ්‍රවුසර් එක හරහා ලොග් වෙලා තියෙනවා නම් එතන යනවා. එතන ගියාට පස්සේ මෙන්න මෙතනින් වෙනවා task is complete. ඊට පස්සේ your reward will be arrive කියලා වැටෙනවා. ඒක task එක complete කරාට පස්සේ තප්පර ගානක් හරි විනාඩියක් වගේ ඇතුළත මෙතන ඔයාගේ balance එක ආපහු complete වෙනවා. හරිද? ඒ reward එකෙන් හම්බෙච්ච balance එක ආපහු complete වෙනවා. ඊට පස්සේ ඔයාලට දැන් මම කියවනේ game ගහලා සල්ලි හොයන්න කොහොමද කියලා. දැන් මෙන්න මෙතන තියෙනවා partners කියලා. ඊට පස්සේ view all කියන එක දෙනවා. එතකොට view all partners ලා ඉන්නේ මෙන්න මේ 3 දෙනාට යනවා. හරිද? මම මෙතනින් පළවෙනි partner select කරනවා. පළවෙනි partner select කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා mini games. හරිද? මෙන්න මේ mini games තියෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ පළවෙනි game එකේ 0.33. ඒ කියන්නේ සාමාන්‍යයෙන් $0.7 20ක් 25ක් වගේ. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා Zoom Task coin 24ක්. 24ක් කියන්නේ සාමාන්‍යයෙන් $20ක් 20කට හා සමානයි. ඔව් 20ක් වගේ. 20ක් හෝ 19ක්. හරිද? ඊට අඩු වෙන්නේ නැහැ. ඊට 0.1ක් තියෙන එකක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා 133ක් තියෙන එකක් තියෙනවා. 133ක් කියන්නේ සාමාන්‍යයෙන් $120ක් 110ක් වගේ. ඊට පස්සේ තව තියෙනවා මෙතන 31ක් තියෙන එක තියෙනවා 8ක් තියෙන එකක් තියෙනවා 60 8 ඊට පස්සේ 0.7 0.6ක් කියන එක තියෙනවා. ඊට පස්සේ මෙතන දැන් ওই ගේම් ටිකනේ තියෙන්නේ. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා මේ ගේම් ටික ප්ලේ කරා කියලා. මේ ප්ලේ කරාට පස්සේ මාසයක් ඇතුළත ආපහු ගේම් ටික අලුතෙන් ආපහු රීෆ්‍රෙෂ් වෙනවා. ඒ කියන්නේ වෙන ගේම් ටිකක් වැටෙනවා. නැත්තම් ආපහු ඒ ගේම් එකම ආපහු රීෆ්‍රෙෂ් වෙනවා. ඒකට ඔයාලට ආපහු ඒ ගේම් එකම ඩිලීට් කරලා ආපහු සෙල්ලම් කරලා ඒ ගාන ලර්න් කරගන්න පුළුවන්. හරිද? දැන් අපි බලමු මේ කොහොමද ගේම් එකක් ගන්න සල්ලි හොයන්නේ කියලා. දැන් මෙතන තියෙනවා මම ලොකු ගානක් තියෙන එකට යන්නම්. මේක ලේසි නෑ. හරිද? සාමාන්‍යයෙන් අමාරුයි. දැන් මම මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මෙතන පෙන්වන්නේ නෑ. එතනින් මගේ හිස්ටරි වලට යන්න. හිස්ටරි වලට ගිහිල්ලා my activity කියන එකට ආවට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් my game එක. හරිද? එතකොට මම මේකේ දැනට complete කරලා තියෙන්නේ මීටර් 400 විතරයි. හරිද? එතකොට මේකේ තියෙනවා මේ game එක ගහද්දී හරි සිම්පල් දේවල් ටිකක් තියෙන්නේ. ඒ ගේම් එක සෙල්ලම් කරන හැටි ඔයාලට අවශ්‍ය නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම මේ දේවල් ගැන වීඩියෝ එකක් දාන්න. මම මේකේ සරල අදහස තමයි දෙන්නේ ඔයාලට. මෙන්න මේ විදිහට තමයි earn කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ මීටර් 700ක් ගියොත් 0.43ක් වෙනම හම්බ වෙනවා. ඒ කියන්නේ මේ 0.03 නැතුව තමයි 43ක් වෙනම හම්බෙන්නේ. ඊට පස්සේ මීටර් 900ක් ගියොත් 2.53ක් හම්බ වෙනවා මේ 43 නැතුව. 0.43 නැතුව. ඊට පස්සේ ওই 2.53 නැතුව 4.82ක් එකතු වෙනවා. එතකොට මේ ඔක්කොගෙම එකතුව තමයි 133ක් තියෙන්නේ. හරිද?
එතකොට අපිට මේ මීටර් 1000 2000 මීටර් 5000 5000 ගියාට පස්සේ 102ක් වෙනම හම්බ වෙනවා. එතකොට සාමාන්‍ය සැලකිය යුතු මුදලක් ඔයාගේ වොලට් එකට වැටිලා. ඊට පස්සේ දැන් ඔයා earn කරගත්ත සල්ලි තියෙනවා කියමුකෝ. එතකොට earn කරගත්ත සල්ලි දැන් මෙතන ඔයාලට තව බලන්න පුළුවන්. මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම මේ දේවල් වීඩියෝස් වලින් දාන්නම්. එතකොට දැන් ඔයාගේ එකතු වෙච්ච සල්ලි pay out කරද්දී මෙතනින් කෙලින්ම ඔයාගේ wallet එක කනෙක්ට් කරලා තියෙනවා නම් මෙතනින් pay out කියන එක බටන් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. කෙලින්ම ඔයාගේ මෙන්න මේ විදිහට MetaMask wallet එකට ඔයාගේ සල්ලි වැටෙනවා. ඔන්න බලන්න. දැන් ඊයේ දාපු සල්ලි ඔය වැටලා තියෙන්නේ. දැන් ඔන්න ඊයේ මං මේකට withdraw කරපු සල්ලි තමයි මේ වැටලා තියෙන්නේ 0.739. හරිද? 0.739 වැටුනේ Jumtas token එකෙන්. එතකොට මම ඒක swap කරා BNB වලට. හරිද? එතකොට දැන් මට මේක Binance එකට වගේ දාගන්න යන්න ඕන නම් මෙතනින් send කියන බටන් එක select කරා. BNB coin එකෙන් මගේ තියෙන්නේ. Binance එකට ගියා. Binance එකකින් BNB select කරලා ඒකේ wallet address එක ගත්තා. මෙතනින් paste කරලා send කරන්න විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ ඇතුළත ඔයාගේ සල්ලි ඔයාගේ Binance account එකට වැටෙනවා. ඒක කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට මේක ගැරන්ට් කරලා මේ ඇප්ලිකේෂන් එක යූස් කරන්න පුළුවන් කිසිම ඉෂුව එකක් නැතුව. ඩිලේ වෙන දේවල්, ඒ කියන්නේ මනි ට්‍රාන්ස්ෆර් කරද්දී ඩිලේ වෙන දේවල්, ඒ දේවල් මොකුත් නැහැ මේකේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් අනිවාර්යෙන් like කරන්න, comments කරන්න, share කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකේ ඔයාලට සරලව account එකක් create කරලා account එක කරන්න තියෙන්නේ මොනවද කියන දේ තමයි මම පැහැදිලි කරේ. තවත් වැඩි විස්තර අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝස් වලින් දානවා. ඔයාලට මොන හරි මේ වීඩියෝ එකේ ගැටලු තියෙනවා නම් මොන හරි ඉෂුව එකක් තියෙනවා නම් මොන හරි දේවල් දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් මට FB එකෙන් මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට YouTube වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් මගේ Facebook එකට ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන්. නිපුණ නෞෂාන් බණ්ඩාර කියලා සර්ච් කරාට පස්සේ ඒකට ඔයාලගේ තියෙන ගැටලු මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට කමෙන්ට් එකක් විදිහට දැම්මහම මම ඒකට කමෙන්ට් එකකින්ම කමෙන්ට් එකක් විදිහට ඔයාලට රිප්ලයි එකක් අනිවාර්යෙන්ම දෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ජය වේවා.